අද අපි 54 වෙනි බයිබල් දැනුම මිනුම වැඩසටහනට පා තබා තිබෙනවා. මේදීද අපි ඔබට ප්‍රශ්න 20ක් ඉදිරිපත් කරනවා. උත්තර සැපීමට ඔබට ඇත්තේ විනාඩි 5ක් පමණයි. අපි එසේනම් පටන් ගනිමු. පළවෙනි ප්‍රශ්නය. අපගේ සංවිධානන් වහන්සේ විසින් කළ පළමු ආශ්චර්යමත් ක්‍රියාව කුමක්ද? කානාහි පැවති සරණ මංගල්‍යයකදී වතුර වයින් කිරීම. විශුද්ධ යොහාන් 2:1 බලන්න. දෙවෙනි ප්‍රශ්නය. ශුද්ධ පාවුල්තුමාට ගල් ගසා මැරීමට උත්සාහ දැරුවේ කුමන නුවරද? ලුස්ත්‍රාහිදී ක්‍රියා 14:19 බලන්න. තුන්වෙනි ප්‍රශ්නය. දෙවියන් වහන්සේ කුමන දිවසිවරයාටද පැවසුවේ නිනිවේ නගරයට ගොස් මොර ගසන්නයි කියා? ජෝනා දිවසිවරයාට. ජෝනා 1:1 සහ 2 වෙනි පද කියවන්න. හතරවෙනි ප්‍රශ්නය. බයිබලයේ සඳහන් වන පරිදි මුළු ඊශ්‍රායල් පාලනය කළ නපුරුම රජ කවුද? ආහාබ්. 1 රාජාවලිය 21:25 බලන්න. පස්වෙනි ප්‍රශ්නය. නාදුනන දෙවියන්ට සෑදූ පූජාසනයක් පවුලුතුමා දුටුවේ කුමන නගරයේදීද? ඇතන්සී. ක්‍රියා 17:22 සිට 23 දක්වා කියවන්න. 6 වෙනි ප්‍රශ්නය. පාවුලුතුමාගේ දේශනා අසා ඇතන්සී විනිශ්චයකාරයෙක් දෙවියන් වහන්සේව පිළිගත්තේ ඔහු කවුද? ඩියෝනියස්. ක්‍රියා 17:34 බලන්න. 7 වෙනි ප්‍රශ්නය. මෙම වාක්‍ය සම්පූර්ණ කරන්න. ඊශ්‍රායල් සෙනග අවුරුදු 40ක් තුළ පාලුකරය මැදින් ගමන් කළ විට සංවිධානන් වහන්සේ දිවා කාලයේදී ඔවුන්ට මඟ පෙන්වීමට වලාටැබකින්ද රාත්‍රී කාලයේ ආලෝකය දීමට ඔවුන්ට පෙරටුව ගියසේක. ගිනි ටැපකින්ද නික්මයාම 13:21 බලන්න. 8 වෙනි ප්‍රශ්නය. දමස්කයේදී පාවුල්තුමා මරන්නට තැත් කළ විට ඔහු ඉන් බේරුණේ කෙසේද? ඔහුගේ ශ්‍රාවකයන් පාවුල්ව කූඩයක බහා පවුරේ විවරයකින් පහළට බැස්සූහ. ක්‍රියා 9:25 බලන්න. 9 වෙනි ප්‍රශ්නය. තම ශ්‍රාවකයන්ට යේසුස් වහන්සේ දුන් අවසාන ආඥාව කුමක්ද? එබැවින් ඔබ ගොස් සකල ජාතීන් ශ්‍රාවකයන් කරන්න. පියාණන්ගේද පුත්‍රයන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයෙන් ඔවුන් බෞතිස්ම නාපනය කරන්න. මතෙව් 28:19 බලන්න. 10 වෙනි ප්‍රශ්නය. එක රජෙකුගේ නමේ අර්ථය වූයේ සාමයයි. ඔහු කවුද? සලමොන් රජ. 1 වංශාවලිය 22:9 බලන්න. 11 වෙනි ප්‍රශ්නය. අවුරුදු 7ේදී යෙරුසලමේ රජ බවට පත් වූ අවුරුදු 40ක් එහි රජකම් කළ තැනැත්තා කවුද? ජෝවාෂ්. 2 වංශාවලිය 24:1 බලන්න. 12 වෙනි ප්‍රශ්නය. ඊශ්‍රායල් වරුන්ගේ බාල් දෙවියන්ට නමස්කාර කරමින් තමාගේ පුත්‍රයන් ගින්නකට දමා පුළුස්සා දැමූ රජ කවුද? ආහාෂ්. 2 වංශාවලිය 28:3 බලන්න. 13 වෙනි ප්‍රශ්නය. එක්තරා වයසට ගිය දිවසිවරයෙකුගේ අත් දෙදෙනෙකු විසින් හිරු බැස යන තෙක් ඊශ්‍රායල් වරු දිනන තෙක් ඔසවාගෙන සිටියේය. ඒ දිවසිවරයා කවුද? මෝසෙස්. නික්මයාම 17:12 බලන්න. 14 වෙනි ප්‍රශ්නය. ලෝකයේ ආලෝකයේ ලෙස හැඳින්වූයේ කාටද? යේසුස් වහන්සේට. යොහාන් 8:12 බලන්න. 15 වෙනි ප්‍රශ්නය. යේසුස් වහන්සේගේ කුරුසිය උසුලාගෙන යාමට බල කළේ කාටද? සිරේනියේ සීමෝන්ට. මාර්ක් 15:21 බලන්න. 16 වෙනි ප්‍රශ්නය. ජෝසෙෆ්ගේ පුත්‍රයන් දෙදෙනාගේ නම් මොනවාද? මනස්සේ සහ එප්‍රායිම්. උත්පත්ති 41:51 සහ 52 වෙනි පද කියවන්න. 17 වෙනි ප්‍රශ්නය. මෝසස්ගේ සහෝදරයෙක් වූ ආරෝන්ගේ භාර්යාවගේ නම කුමක්ද? එලිෂෙබා. නික්මයාම 6:23 බලන්න. 18 වෙනි ප්‍රශ්නය. ඊශ්‍රායලයේ පළමු රජ වූයේ කවුද? සාවුල්. 1 සාමුවෙල් 10:1 බලන්න. 19 වෙනි ප්‍රශ්නය. මෝසෙස් මිය යන විට ඔහුගේ වයස වූයේ කීයද? අවුරුදු 120යි. ද්විතීය නීති සංග්‍රහය 34:7 බලන්න. 20 වෙනි සහ අවසාන ප්‍රශ්නය. දෙවියන් වහන්සේ විසින් ඒව මවන ලද්දේ
ආදම්ගේ ශරීරයේ කුමන කොටසක් උපයෝගී කරගෙනද? ආදම්ගේ ඉල ඇටවලින් එකක් යොදාගෙන. උත්පත්ති 2 21 සහ 22 වෙනි පද කියවන්න. නැවතත් දිනක අපි තවත් ප්‍රශ්න 20ක් සමග හමු වෙමු. ඔබට ජේසු පිහිටයි.